යතුමනි ඔබ මයි රාජු ඉහළ හසේ පොළොව තලයේ පුදුම දේ දෙවිදුන් කරයි ඉහළ හසේ පොළොව තලයේ පුදුම දේ දෙවිදුන් කරයි හාස්කම් කරන්න මම නෙවෙයි හාස්කම් කරන්න යේසුස් වහන්සේ උන්වහන්සේට අවශ්‍යයි ඔබට අතකසලා ඔබව සුව කරලා ඔබට උන්වහන්සේ වෙලි දරව් කරන්න මේ කකුල දැන් දිගෑරෙන්න ඕනේ නවන්න බැරි දිගෑරෙන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒක නවන්න පුළුවන් දැන් නවන්න පුළුවන් දැන් දිගාරින්න පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිදින්න පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් Praise the Lord. Hallelujah. Jesus once again, amen. So, hallelujah. Amen. Jesus once again, amen. So, amen. පාසු මේ සහෝදරයට අවුරුදු 3ක් තිස්සේ ඇගේ හිසේ මුදුනේ ඉඳලා මේ දකුණු පැත්තම වේදනාවක් තිබෙනවා උරහිස් කොන්ද කකුල මේ ඔක්කොම ඇකින වේදනාවෙන් හිටියේ මේ ස්ථානයට එන විට දැන් සුවයි. දැන් හොඳයි. ආමේන්. හalleluya. යේසුස් වහන්සේගේ නාමයෙන් අත හොඳයි. උසන්න පුළුවන්. පුළුවන්. උපදින්න බෞද්ධ කෙනෙක් ඒත් මම මේ කියන විශ්වාසයෙන් තමයි මෙතෙන්ට පැමිණියේ ලොකු විශ්වාසයක් තිබුණා මෙතෙන්ට ආවට පසුව මාව සුව වෙයි කියලා. උදසුව කරේ. යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ. හalleluya. ආමේන්. පාසල් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ මාවගේ නම රමණී. ඇයට දැන් මාසයකට අධික කාලයක් ඇගේ අතේ කිහිල ළඟ හැමේ රෝගයක් තිබිලා තිබෙනවා. ඉතින් ඇය වෛද්‍ය ප්‍රකාර ලබාගෙන තිනවා. That's right. That's right. Hallelujah. පාස්ටර් මේ අම්මා කියනවා ඇය මීට අවුරුද්දකට ඉස්සෙල්ලා උළු මෝලේ වැඩ කර කර ඉන්නකොට උළු දාන්න යන ඉහළ රාකයක ඉඳන් රාකේ කඩාගෙන බෙන වැටිලා ඇගේ දණහිස් ඒ නිසා ඉදිමිලා ඊටාම අධික වේදනාවක් තුළ හිටියා කියලා. නමුත් අද දවසේ දැන් යාඥා කරන වෙලාවේ අවුරුද්දක් තිබ්බ සම්පූර්ණ දණහිස් වේදනාව වයින් වෙලා සම්පූර්ණ සුව වෙලා. Oh, hallelujah. මොකද වෙලා තියෙන කකුල ඇවිදින්න බැන්නේ. හalleluya. දැන් ඇවිදින්න කැමතිද? නැත්තම් මෙතනට එනවද නේද? right. බලන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ සහෝදරයාගේ කකුල්, එයාගේ පාද යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වෙනවා. එයාට ඇවිදින්න බැරිව තිබෙන මේ තත්වය වෙනස් වෙනවා. ඇටලට නහරවලට ඒ හන්දිවලට මම කතා කරලා කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මලමුන්ගේ නගිට යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වේවා දැන් සුව වේවා
කොච්චර කල් තිබුණා? 18 ඉඳන් 2018 මොනවද උනේ? හර්නියා ඔපරේෂන් කරුවා. එතනින් 10 මේ තමයි තිබුණේ. ඒක තමයි ඇවිදින්න බැරුව ගියේ. දැන් මේක අහගන්න. ડોක්ටර්ස්ලා ඔපරේෂන් කරා වගේ නෙමෙයි ජේසුස් වහන්සේ ඔපරේෂන් කළා. නහරවලට මුකුත් වෙන්න අතුරු ආබාධ නැහැ. 100% සුව වෙනවා. දැන් සුවයි. දුවයි. වෛද්‍යවරු කියා තිබෙන ඇගේ හිසේ ගෙඩියක් තිබෙනවා. ඒ තත්ත්වය නිසා ඇයට හිසේ වේදනාව, හිසේ කැරකිල්ල තිබිලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ සේවකයා අද දවසේ මෙතන යාඥා කරද්දී යක්ෂාත්මක බලපෑමක් නිසා ඇදගෙන වැටුණා. ඒ කියනවා දැන් ඇය නැගිට්ටායින් පසු ඒ හිසේ තිබුණු ඒ වේදනාව ඇගෙන් ඉවත් වෙලා තිබෙනවා. ඇයට සහනයක් තිබෙනවා කියලා ඇය සාක්ෂි දරමින් කියා සිටිනවා. මීට වසර 1.5කට ඉස්සෙල්ලා ඉඳන් ඔහුට ඉන්දේ අධික වේදනාවක් තිබුණා. නැමෙන්න දිගහැරෙන්න බෑ. නැමුණාම දිගහැරෙන්න බෑ. කොන්දේ අමාරුවක් සමග ඔහු කියනවා ඔහුගේ පපුවේ අමාරුවක් තිබුණා කියලා. වසර 1.5ක කාලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. නමුත් ස්ථීර සුවයක් ඔහුට හම්බෙලා නැහැ. නමුත් අද දවසේ ස්වාමීන් වහන්සේගේ දාසෝට යාඥා කරන වෙලාවේ වසර 4ක් තිබුණා කොන්දේ අමාරුවේ පපුවේ අමාරුව සම්පූර්ණයෙන්ම ඉවත්ව ගිහිල්ලා ඔහු දැන් පූර්ණ සුවය ලබා සිටිනවා. ඇයට කිසි සද්දයක් ඇහෙන්න බෑ. කිසි සද්දයක් ඇහෙන්න බෑ. ඇහෙනකොට අධික හිස රදයක් ඇති වෙනවා. ඒ වෛද්‍යවරුන් හම්බ වෙන්න ගියාම වෛද්‍යවරුන් කියා තිබෙනවා පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි කියලා. පරීක්ෂණයක් කර ප්‍රකාශ කර තිබෙනවා හිසේ ගෙඩියක් තිබෙනවා. ඒක සුව කරන්න බෑ කවදාවත් කියලා. ඒ ගෙඩිය නිසා තමයි ඇයට සද්දය ඇහෙන්න බැරි කිසිම ආකාරයක්. ඇයි මේ ස්ථානට එනකොටත් අධික හිස රදයක් තුලින් ඇවිත් තිබෙනවා. නමුත් දැන් මේ යාඥාව මැද්දේ ඒ හිස රදය සම්පූර්ණයෙන්ම පහව ගිහිල්ලා තිබෙනවා. දැන් හොඳට ඇයට සද්දය අහන්න පුළුවන්. කිසිම සද්දයක් නැහැ කියලා. ආමෙන්. එහෙනම් ගෙඩිය අතුරු දාන්න ලෑදි. ආමෙන්. කෙලින් වෙන්න බැරුව සිටියා. නමුත් ඇය කෙලින් සිටිනවා. දැන් හොඳයි. ආත මෙතන යන්න ගන්නවත් බැරුව ආවේ.